කළමනාකාරීත්වය තුළ තරග කරන සරත් ලයිට් කණ්ඩායම් දෙකෙන් නායකවරුන්ට අප ආරාධනා කරනවා කාසිය වාසිය උරගා බැලීම වෙනුවෙන් සම්බන්ධ වන හැටියට දැන් පන්දු 25ක් තුළ ලකුණු 50ක ඉලක්කය හඹා යාම වෙනුවෙන් VP කන්ස්ට්‍රක්ෂන් වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් යුගලයේ ක්‍රීඩා පිටියට සම්බන්ධ වී තිබෙන්නේ ප්‍රථම පන්දුවේදීම පන්දු ස්ථානගත කරන වයිට් ලෝන් ඔන් දෙස ඩ්‍රයිව් පහරක් එල්ල කිරීම තුළ පිතිකරුවන් දෙදෙනා ලකුණක් වෙනුවෙන් දිව යනවා. එයානුව පිළිතුරු ඉනිම ආරම්භ කරනවා VP කන්ස්ට්‍රක්ෂන් ආරම්භක පිතිකරුවන් යුගලය ලකුණු 1කින් ඉනිම ආරම්භ කරන විට තීරණාත්මක ප්‍රථම පන්දු වාරය ආරම්භ කර තිබෙන්නේ. වෙනුර කල්හර මැනවින් පන්දුවක් යොමු කරන ආකාරයක් දක්න ලැබෙන්නේ දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි වෙනුරගේ මාදුටු විශේෂත්වය තමයි මේ පන්දු යවන වෙනෙක් පන්දු යවනන්ටත් වඩා රිව් අවස්ථාවක් ලබා ගන්නවා තුන්වෙනි විනිශ්චයකාරවරයා දෙසට දන්වන ආකාරයක් දක්න ලැබෙන්නේ බලමු තුන්වෙනි විනිශ්චයකාරතුමන් ලෙස සචිත් තේනුවර විනිශ්චයකාරතුමන් මේ තරගය තුළ කටයුතු කරන ආකාරයක් දක්න ලැබෙනවා. බලමු තේනුවර විනිශ්චයකාරතුමන් තීරණය කළාවේ ඒ වයිට් පන්දුවක්ද එසේ නැත්නම් සාර්ථක පන්දුවක්ද යන්න වගේ. ලකුණු 1යි දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි ආනෝ මේ ගෙවි ගිය තරගයේ වීරයාට සමාන ලබා දෙන ආකාරයක් දක්න ලැබෙන්නේ අප නිවේදක කුරුණෑගල දිස්ත්‍රික්කයේ පෙරලිකාරීම නිවේදකතුමාන් අපූර්ව වචන සමුදාය අමුවේ ප්‍රේක්ෂකීන් ආමන්ත්‍රණය කරන සංජු මදුසංක මහත්මයාගේ ආශිර්වාදාත්මක දෑතින් ගෙවි ගිය තරගයේ වීරයාට සමාන ප්‍රදාන කරන ආකාරය අප දුටුවේ. එයානුව තුන්වන විනිශ්චයකාරවරයා ප්‍රධාන විනිශ්චයකාරවරයාගේ තීරණයට එකග වෙමින් ඔහු සංඥා කරනවා සාර්ථක පන්දුවක් වගේ දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි දිව්‍යාන පන්දුවක් යොමු කරන්නට පිට ඔස්සෝමින් පන්දු පහර එල්ල කරන්නට උත්සාහ කළේ බ්ලොක් හෝල් එක තුලටම යොමු කරන පන්දුවට එතරම් පහසු නෑ ඉදිරිපාදයේ පන්දු පහරක් එල්ල කරන්නට. ලකුණු 1යි තවමත් කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව වෙනුර කල්හර මැනමින් පන්දු වාරය යොමු කරන ආකාරයක් දක්න ලැබෙනවා. දිව්‍යානාව ඊළඟ පන්දු යොමු කරන්නට එවර ඉදිරිපාදේ ලොෆ්ට් ඔන් ඩ්‍රයිව් පහරය නවතාලන්නට කිසිදු කුඩකේකට හැකියාවක් නැහැ. ඉදිරිපාදයට පැමිණෙමින් අලංකාර ලොෆ්ට් ඔන් ඩ්‍රයිව් පහරක් එල්ල කළේ නලින්ද රෝහන් දකුණ පිතිකරුවා තරගයට දැන් ප්‍රවිෂ්ඨ වෙනවා. VP කන්ස්ට්‍රක්ෂන් වෙනුවෙන් බලාපොරොත්තු සහගත පිතිකරුවා මේ ආකාරයෙන් ලකුණු අතරට පැමිණීම අපිට අසුරවන VP කන්ස්ට්‍රක්ෂන් කුඩකීන්ට යානෝ මිලඟ තරගයේ කාසිය වාසිය ජයගෙන තිබෙනවා. එගොඩගම ස්පිනික්ස් නායකවරයා ඔහු කාසිය වාසිය ජයගෙන මුලින් පන්දු යොමු කරන්නටයි තීරණය කර තිබෙන්නේ. ආරාධනා කරනවා සරත් ලයිට් ක්‍රීඩකීන්ට පිතිකරණේ යෙදීම වෙනුවෙන් දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි යානෝ බලාපොරොත්තු සහගත පිතිකරුවන් නලින්ද රෝහන් උඩ පන්දුවක් ලබා දෙමින් ක්‍රීඩා පිටේ නිවත් යන ආකාරයක් දක්න ලැබෙන්නේ. යානෝ බලාපොරොත්තු සහගත පිතිකරුවාගේ විකටුව සමග ප්‍රීති ප්‍රමෝදයෙන් පන්දු රකින්න ක්‍රීඩකීන් ජය සමරන ආකාරයක් දක්න ලැබෙනවා. ක්‍රීඩා පිටිය තුළ මන්ද නලින්ද රෝහන් යනු වර්තමානයේ විටක පිතිකරු භූමිකාවක් වැනේ අග්‍රගාමී ඉනිම් දියත් කරන සටන්කාමී ක්‍රීඩකයා ක්‍රීඩා පිටිය නිවත් කර ගැනීම ඔවුන් ලද ජයග්‍රහණයක් දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි දැන් තීරණාත්මක දෙවන පන්දු වාරය ආරම්භ කරන විට ප්‍රධාන ලකුණු පුරව ලකුණු 7යි එක් විකට්ටුවක් බිඳ වැටී තිබෙන්නේ. දැන් සාබීත් පන්දු වාරය ආරම්භ කරන්නේ දෙවන පන්දු වාරය යොමු කිරීම වෙනුවෙන් ප්‍රථම පන්දු වාරය යොමු කළ කලහර මැනවින් පාලනයක් ලබා දුන්නා මතිෂ සප්ලයර්ස් වෙනුවෙන්. දැන් සාබීත්ගේ බලමු මේ වෑයම තුල අඩු ලකුණු සංඛ්‍යාවකට ප්‍රතිවාදීන් පාලනය කළහොත් මේ තරගය මා විශ්වාස කරනවා විවෘත තරගයක් ලෙස ක්‍රීඩා පිටිය තුල පැවැත්වේ විදාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. දැන් පසින්දු දිල්ෂාන් පිතිකරන අන්තයට පැමිණෙන ආකාරයක් දක්න ලැබෙනවා. ඉදිරිපාදයේ අලංකාර පහරක්
ඒ ඕනෑම ප්‍රේක්ෂකයෙකුගේ සිත්ගත් පහරක් ප්‍රියකාලි මිතුරුනි පන්දුවේ පතිතය වෙත ෂණිකව ඉදිරිපාදයේ රැගෙන ගියා. පිටේ සම්පූර්ණ මුහුණත භාවිතය මනවින් සිදු කළා. පිටේ පන්දුව දැවටෙන විටේ නිකුත් වූ ශබ්දය ඊටමත් මිහිරි ප්‍රේක්ෂකයින්ගේ සිත්ගත් පන්දු පහරක් එල්ල කළේ දකුණු අපිදිකරුවා. දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 13 දක්වා වැඩි කරගෙන තිබෙනවා. එවර සාබේත හොඳ පන්දුවක් යොමු කළේ ඊටමත් හොඳ පන්දුවක් යොමු කරනවා. එයානෝ ලකුණු සටහන්කරුවා දැන් දැනුවත් කරනවා. ප්‍රධාන ලකුණු පූර්ව ලකුණු 14ක් වගේ දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි ලකුණු 14 දක්වා ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නට සමත්කම් දක්වනවා. එවරත් ඉදිරිපාදයේ අලංකාර පහර ප්‍රේක්ෂකයන් ප්‍රීති ප්‍රමෝදයෙන් මේ පන්දලම් හඬින් කෑනගන්නේ මේ දකුණ අපිදිකරුවා එල්ල කරන පන්දු පහරවල් ප්‍රේක්ෂකයන්ගේ සිත්ගත් පන්දු පහරවල් බවට පත්ව තිබෙනවා. දැන් 20යි කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 30ක් පමණයි අවශ්‍ය වන්නේ තරගය ජයග්‍රහණය කිරීම වෙනුවෙන්. මේ සටන්කාමී දකුණ අපිදිකරුවා පසිදු දිල්ෂාන් තනි අතේ පිටි හරඹ රටාවක දැන් නියලී තිබෙනවා දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. බලමු මේ පන්දුව සාර්ථක පන්දුවක් බවට පත් කර ගන්නට හැකියාවක් ලැබේද? සාබේත් ඉදිරියේ රමණීය ස්ලොක්ස්වේ පහර දැඩි සටන්කාමී පිටිකරුවා තරගයේ වැඩි ගෞරව දැන් දිනා ගන්නට සමත්කම් දක්වනවා. විශිෂ්ට පන්දු පහරවල් 3ක් පිට එල්ල කරන්නට සමත්කම් දැක්වේ. කුරුණෑගල ප්‍රීමියර් ලීග් තරගමාලාව තුල මදුටුවා විශේෂයෙන් වැඩි දස්කම් දක්වන ක්‍රීඩකීන්ට සුවිශේෂී මුදල් ත්‍යාග පව ප්‍රදානය කරන ආකාරයක් ලකුණු 26 දක්වා ලකුණු සංඛ්‍යාව වැඩි කරගෙන තිබෙන්නේ. විසිහයයි එක් විකට්ටුවක් බිඳ වැඩි තිබෙනවා දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. තරගයේ ජය ගැනීම වෙනුවෙන් තවත් ලකුණු 24ක් අවශ්‍යයි. පන්දු 15ක් තුළ තත්ත්වය ඉතාමත්ම දරුණු අතකට හැසිරෙන වග මතිස් සප්ලයිස් නායකයා තීරණය කරමින් දැන් පන්දු වාරය බාර කරනවා කණ්ඩායමේ සිටින ජේෂ්ඨ ක්‍රීඩකයාට දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. මෙවන් අවදානම් තත්ත්වවල සුවිශේෂී පන්දු වාර යොමු කරන්නට සුවිශේෂී හැකියාවක් තිබෙන ක්‍රීඩකයාව පන්දු වාරය යොමු කිරීම වෙනුවෙන් පන්දු යොමු උඩ පන්දුවක් ඇටියට පන්දු ඇදී යනවා. රැක ගන්නට හැකියාවක් නැහැ. ඒ වාසියත් පන්දු යවන්නට ලැබෙනවා දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. දුර්වල පන්දුවක් යොමු කළේ පිටිකරුවා ෂණික ප්‍රතිචාරයක් ලබා දුන්නත් එහිත් වාසිය පන්දු රකින්නට දැන් ලැබෙනවා. ලකුණු සංඛ්‍යාව දැන් කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 28 දක්වා ලකුණු සංඛ්‍යාව වැඩි කරගෙන තිබෙන්නේ. පසිදු ජයවර්ධන දකුණ අපිදිකරුවා සූදානම් පිට අසුරවන්නට. එවරා ජයවර්ධන ඉදිරියේ යොමු කළ පන්දුව වයිට් පන්දුවක් හැටියට සංඥා කරනවා. රුචිර නලින් විනිශ්චයකාරතුමන්ගේ තීරණය වයිට් පන්දුවක් හැටියට. රත්නායක අද දිනේදී පන්දු යොමු කරන විට අරමක් පන්දු පතිතය පිළිබඳව එතරම් නොස්තමින් පන්දු යොමු කරන ආකාරය දක්නට ලැබෙන්නේ. තවත් අතිරේක ලකුණක් දැන් 28යි කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව 29යි කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. සුමති රත්නායක තීරණාත්මක පන්දු වාරය යොමු කරන්නේ පන්දු 14ක් තුල ලකුණු 21ක් ලබා ගත යුතුයි. තරගයේ ජයග්‍රහණය කරන්නට හොඳ පන්දුවක් යොමු කරනවා. මෙන්න මෙයයි විශේෂත්වය. පීඩනය මැද ඉතාමත් හොඳින් පීඩනය හසුරවන්නට හැකියාවක් තිබෙන ක්‍රීඩකයෙක් මේ සුවිශේෂී ක්‍රීඩකයා. මෙවන් අවදානම් තත්ත්වයක් තුල පන්දු යොමු කරන විට පන්දුවේ සංකලනය අත්‍යවශ්‍ය සාධකයක්. දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි වේරියේෂන්ස් භාවිතා කිරීම ඒ සමගම පීඩනය මැද්දේ පන්දු යොමු කරන්නට සුවිශේෂී හැකියාවක් තිබිය යුතුයි. පන්දුවේ පතිතය අතිශයින්ම වැදගත් දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. දිව්‍යානෝ එවරත් පන්දුවක් යොමු කරන්න දුර්වල පන්දුවක් යොමු කරන ආකාරයක් දක්නට ලැබෙන්නේ. වයිට් පන්දුවක් සමග ලකුණක් වෙනුවෙන් පැති හෝමාරුව සිදු කර ගන්නවා. දැන් 31 දක්වා ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නට සමත්කම් දක්වනවා. පිටිකරණ අන්තය දැන් ලැබී තිබෙනවා ප්‍රවීන් මීරාන්ට. මිහිරාන්ගෙන් සටන්කාමී පහරක් එල්ල වූ තරගයේ ගමන් මග හාත්පසින්ම වෙනස් වෙවි. බලමු රත්නායක එවර හොඳ පන්දුවක් යොමු කළේ දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. පිටිකරුවාව අධ්‍යයනය කරමින් පිටිකරුවා රීඩ් කරමින්
පන්දු යවන්නට හැකියාවක් තිබෙන ක්‍රීඩකයා පන්දුව මැද ඉන්නේ පන්දුව පත් කරමින් පිටේ ඉන්න දෙසට සියුම් දග කැවීමක් සහිතව පන්දුව යොමු කරන රත්නායක දැන් තේරුම්ගෙන තිබෙනවා ඔහු මුලින් යොමු කළ පන්දු කිහිපය තරමක් දුර්වල පන්දු වග වෙනවින් වටහා ගනිමින් දැන් හොඳ රිද්මයකින් පන්දු යොමු කරන අයවරාත් ක්‍රමණීය කවර් ඩ්‍රයිව් පහර පන්දු ස්ථානගත වනවා ස්වීපර් කවර් කලාපයට එක ලකුණක් වෙනුවෙන් පිටිකරුවන් පැතිමාරු කරගනිද්දී 32යි කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව මේ පන්දුව අනිවාර්යයෙන්ම අඩු ලකුණකට යොමු කරගත යුතුයි මන්ද ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 18ක් පමණයි අවශ්‍ය වන්නේ දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි පන්දුව 11යි ලකුණු 18යි අවශ්‍යතාවය දිවැන රත්නායක මීළඟ පන්දුව යොමු කිරීම වෙනුවෙන් සටන් කාමී පහරක් තරගේ ගමන් මග හාත්පසින්ම වෙනස් වන වග මා සඳහන් කළේ එන්න මෙයයි දැන් පන්දු 10ක් තුල ලකුණු 12ක් පමණයි අවශ්‍ය වන්නේ තරගය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් පසිදු ජයවර්ධන මැනවින් පිට ක්‍රියාත්මක කරන ආකාරයක් දක්ලා වෙනවා දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි ජයවර්ධනට ලකුණු 10ක් ප්‍රවීන් මිහිරාන්ට පන්දු 6කට මුහුණ දී 6 පහරවල් 3ක් සමග ලකුණු 19ක් ලබා ගන්නට සමත්කම් දැක්වුවා මේ පිටිකරන සම්බන්ධතාවය සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් බොහොම අපූර්වට පිට ක්‍රියාත්මක කරන ආකාරයක් දක්වන ලැබෙනවා දැන් පීඩනයේ පිටිකරුවන්ට වඩා ප්‍රතිවාදී පන්දු රකින්න ක්‍රීඩකීන්ට ලැබෙයිදී මතීෂ සප්ලයර්ස් වෙනුවෙන් දැන් අවසන් පන්දු වාරයට පෙර පන්දු වාරය ආරම්භ කරන චාමොස්සි රත්නායක දාබර ක්‍රීඩාලෝලී හිතවතුන් දිවැනවා රත්නායක හොඳ පන්දුවක් යොමු කරන ආකාරයක් දක්වන ලැබෙන්නේ උඩ පන්දුව රැක ගන්නට සමත්කම් දක්වනවා ක්‍රීඩකීන් දෙදෙනා අතර sannivedanaya නොතිබීම තුළ තරමක් ආබාධ වලට පත්වන්නට තිබෙන ඉඩ කඩ වැඩි දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි නිසා තරඟ කරන විට sannivedanaya අතිශයින්ම වැදගත් කාරණයක් දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි එනිසා සියලුම ක්‍රීඩකීන්ට අප මතක් කරනවා ආබාධ වලට ලක්වන්නට තිබෙන ඉඩ කඩ වැඩි නිසා හොඳ අවබෝධයකින් තරඟ කරන හැටියට මතක් කරනවා දැන් 38යි විකට් දෙකයි නවක පිටිකරුවා අබ්දුල්ලා කොඩා පිටියට සම්බන්ධ කරන ආකාරයක් දක්වලා ලැබෙනවා පන්දු 9යි ලකුණු 12යි අවශ්‍යතාවය බලමු රත්නායකට හැකියාවක් ලැබෙවිද මේ තරඟ මාලාව තුල ආතිෆ් යොමු කලාවෙන් නිලකුණු පන්දු වාරයක් අඩු ලකුණු සංඛ්‍යාවකට පන්දු වාරයක් යොමු කරමින් තරගයට නැවතත් සිය කණ්ඩායම රැගෙන එන්නට හොඳ පන්දුවක් යොමු කරනවා පන්දුව රැකගෙන නන් ස්ට්‍රයික් අන්තයට පන්දුව දමා ගසන්නේ එක ලකුණක් වෙනුවෙන් ෂණිකව පිටිකරුවා දෙදෙනා පැතිමාරු කරගනිද්දී දැන් 39යි කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව ඒ සමගම අප මතක් කිරීමක් කරනවා නව තරගයේ වෙනුවෙන් ගොඩගම ස්පිනික්ස් කණ්ඩායමට සහ සරත් ලයිට් කණ්ඩායමට හතරේ සීමාවේ රැඳී සිටින හැටියට මතක් කරනවා දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි දැන් සවස් යාමයේ වන විට හොඳ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබී තිබෙන කුරුණෑගල ප්‍රීමියර් ලීග් තරග මාලාව වෙනුවෙන් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහර උඩ පන්දුව රැක ගන්නවා තරගය හාත්පසින්ම වෙනස් කරන පන්දු වාරයක් යොමු කරන්නේ මේ අධ්‍යක්ෂින් සපිරි ක්‍රීඩකයා රත්නායක මයිනිසයි සඳහන් කළේ ඔහු අඩු ලකුණු සංඛ්‍යාවකට පන්දු වාරය යොමු කළහොත් පැහැදිලිවම මෙය විවෘත තරගයක් ලෙස කොඩා පිටියේ ක්‍රියාත්මක වේවි යන වගේ දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි දැන් 39යි විකට් 3ක් බෙද වැටී තිබෙනවා කල්ප බණ්ඩාරනායක ගොඩ නැගූ සුවිශේෂී තනියතේ පිටිකරු ඉනිම තුල තවදුරටත් මතීෂ සප්ලයර්ස් කොඩකින් තරග කරමින් සිටිනවා කොඩා පිටිය තුල දැන් පන්දු 7යි ලකුණු 11යි අවශ්‍යතාවය එක ලකුණක් පමණයි මේ පන්දු වාරය තුල තවමත් ලබා දී තිබෙන්නේ මේ දක්වන මදවේගී පන්දු යවන අයවර පන්දු පහර එල්ල කරනවා පන්දු ස්ථානගත කරනවා ඩී මිඩිකට් සහ ඩී බිස්කාලෙක් අතරට ලකුණු 6ක් ඇටියට සංඥා කරනවා ෆ්ලැට් 6 එකක් ආකාරයෙන් පන්දු ගමන් කරන ආකාරයක් දක්වන ලැබෙන්නේ කෙසේ වෙතත් ආබේ හිඩස රැඳවීම තුළ එහි පාඩුව දැන් භුක්ති විඳිනවා පන්දු යොමු කරන ක්‍රීඩකීන් දුර්වල පන්දු පිටියක් දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි පායිනේ ක්‍රීඩකීන් 4 දෙනෙකු පමණයි රඳවා සිටියේ එවරක් පන්දු පහරකට පොළඹවනවා පන්දු ඈද යනවා බලමු ඩීප් පොයින්ට් ඩීප් එක්ස්ට්‍රා කව අතරට පන්දු ස්ථානගත කළේ උඩ පන්දුව රැක ගන්නට සමත්කම් දක්වනවා දැන් 45යි විකට් 3ක් බිඳ වැටී තිබෙනවා තීරණාත්මක පන්දු වාර 4ක් අවසන් වන විට අවසන් පන්දු වාරයට ලකුණු 5ක අවශ්‍යතාවයක් තිබෙන්නේ දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි බලමු මේ ලකුණු 5 ආරක්ෂා කිරීම වෙනුවෙන් මතීෂ සප්ලයර්ස් ක්‍රීඩකීන් කමරුව
විශ්වාස කරාවිද කණ්ඩායමේ සිටන යොවුන් පන්දියාවණේකුව කැඳවනවා ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම ඝනපන්දු ක්‍රිකට් ක්‍රීඩාව තුලත් ඉතාමත් හොඳ අසල අත්දැකීමක් තිබෙන යොවුන් ක්‍රීඩකයා චමිදුව අසංගව කැඳවන අවසන් පන්දු වාරය යොමු කිරීම වෙනුවෙන් පන්දු 5යි ලකුණු 5යි දැන් අවශ්‍යතාවය දාවර ක්‍රීඩාලෝල හිතවතුනි ලකුණු 45ක් ලබාගෙන අපිට අසුරමින් රැඳී සිටින VIP කන්ස්ට්‍රක්ෂන් ක්‍රීඩකීන් මේ තරගයත් මනාම් කරනවා ජාත්‍යන්තර විචාරකයන් පවසන අන්දමට නේල් බයිට් ෆිනිෂ් නියපොතු සපමින් තරග අවසානයක් දැක බලාගත හැකි තරගයක් බවට පත්වෙවි. මේ තරග කරන කණ්ඩායම් දෙකේම ආධාරකරුවන් තරගයට දැඩි අවධානයක් යොදවාගෙන තිබෙන මොහොතක අනික් කණ්ඩායම් 10 ක්‍රීඩකිනුත් තරගය හොඳින් නරඹනවා. හොඳ පන්දුවක් යොමු කළේ යසංග පිටිකරුවා බලාපොරොත්තු වඩා පන්දුවේ ලෝවීමක් දක්න ලැබෙනවා. අද දිනේදී යසංග පන්දු යොමු කරන විට කෙටි පියවාරුවක් සහිතවයි පන්දු යොමු කරන්නට පැමිණෙන්නේ. දැන් පන්දු 4යි ලකුණු 5යි අවශ්‍යතාවයේ යාර්තියේ වලල්ල තුල ෂොට් එක්ස්ට්‍රා කව ක්‍රීඩකෙක් සහ මිඩ් විකට් ක්‍රීඩකෙකු රඳවා තිබෙන ආකාරයක් දක්න ලැබෙනවා. පන්දු 4යි ලකුණු 5යි අවශ්‍යතාවය වේගවත් පන්දු පහරවල් වලට පෙළඹෙනවට වඩා අත්‍යවශ්‍යම සාධකය කෙටි ලකුණු ලබා ගනිමින් තරගයට ඔබිනායුරින් පිට ක්‍රියාත්මක කිරීම. මාස් මෙන්න මෙයයි සඳහන් කළේ වේගවත් පන්දු පහරකට ගමන් කරමින් අනවශ්‍ය පීඩනයක් Taman වෙතට ගොඩනගා ගන්නවට වඩා කෙටි ලකුණු ලබා ගනිමින් තරගයට ඔවුන් ගමන් කරන්නට උත්සාහ කළා නම් ඔවුන්ට පහසු ජයක් තිබුණේ. දැන් තිත් පන්දු දෙකක් ගොඩනගමින් ඩොට් බෝල් ප්‍රෙෂර් එක එසෙන් නැත්තම් තිත් පන්දු තුල ගොඩනැගෙන පීඩනය පිටිකරුවාට තදින්ම දැවී තිබෙනවා. පන්දු 3යි ලකුණු 5යි දැන් අවශ්‍යතාවය 1යි පහරක අවශ්‍යතාවයක් දැන් පැහැදිලිවම තිබෙනවා දාබර ක්‍රීඩාලෝල හිතවතුනි. අබ්දුල්ලා පිටිකරණාන්තයේ රැඳී සිටින එවරත් හොඳ පන්දුවක් යොමු කරනවා. යසංග අතිසාර්ථක පන්දු වාරයක් යොමු කරන්නේ යසංගව විශ්වාස කරමින් පන්දු වාරය බාර කිරීම තුළ ඔහු මේ වනතෙක් ලැබුණු ඔහු කෙරෙහි තැබූ විශ්වාසය අකුරටම රකිමින් පන්දු වාරයක් යොමු කරනවා. සාර්ථක තිත් පන්දු 3ක් යොමු කළා. දැන් ප්‍රශ්නාර්ථය තිබෙන්නේ පිටිකරණ අන්තයට හර්ෂණ විමුක්ති ක්‍රීඩා පිළියට පැමිණීම දාවර ක්‍රීඩාලෝල හිතවතුනි. පන්දු 2යි ලකුණු 5යි දැන් අවශ්‍යතාවය ප්‍රේක්ෂකීන්ගේ හදගැස්මත් පිටිකරුවන්ගේ ක්‍රීඩකීන්ගේ හදගැස්මත් එක හා සමාන ඇති කියා මා විශ්වාස කරනවා. පන්දු 2යි ලකුණු 5යි අවශ්‍යතාවය. එවර හොඳ පන්දුවක් යොමු කළා. ඔව් පන්දු පතිත කළ ලෙන්ත් එක වෙනස් කළා කිව්වොත් නිවැරදි. පන්දුවේ පතිතය එවර වෙනස් කරනවා මේ දක්වන පිටිකරුවා වෙනුවෙන්. ඒ අනුව පිටිකරුවන් කියවමින් ඉතාමත් හොඳ පන්දුවක් යොමු කළේ සුවිශේෂී පන්දියයිම කළියලෙනවා. මේ පන්දු වාරයේ ක්‍රියාත්මක කරන චමිදිය අසංග දැන් එක් පන්දුවක් තුළ ලකුණු 5ක් ලබා ගත යුතුයි දාබර ක්‍රීඩාලෝල හිතවතුනි. යොමු කළ පන්දු 4ම කණ්ඩායම් නායකයා වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක නියලුණා මේ අධ්‍යක්ෂින් සපිරි ක්‍රීඩකයා. දැන් එක් පන්දුවයි ලකුණු 5යි අවශ්‍යතාවය 4 පහරක් එල්ලුවොත් තරගයේ සමතත්වයකට ගමන් කළාවි. තරගයේ එන්නම උණුසුම් තරගයක් බවට පත්වනවා. දිව්‍යානෝ තීරණාත්මක අවසන් පන්දුවේදී ආකර්ෂණීය ලොෆ්ටඩ් ඕන් ඩ්‍රයිව් පහරකින් තරගය අවසන් කරනවා. ආද්විතීය දකුණ පිටිකරුවා හර්ෂණ විමුක්ති මේ තරගය තුළ සන්නාමයක් බවට පත්වනවා දාබර ක්‍රීඩාලෝල හිතවතුනි. කල්ප බණ්ඩාරනායක ප්‍රථම තරගය තුළ දියත් කළ ඉනිම ගඟට ඉනි කැපුවා වැනි දෙවන තරගය තුලත් ඔහු තනියම ගොඩනැගූ පිටිකරු ඉනිම ගඟට ඉනි කැපුවා වැනි දාබර ක්‍රීඩාලෝල හිතවතුනි. ඒ අනුව තීරණාත්මක දෙවන තරගයේ පරාජයත් උරුමකම් කියන්නට දැන් සිදුවනවා පන්දු රැකමින් සිටි මතීෂ සප්ලයර්ස් කණ්ඩායමට VIP කන්ස්ට්‍රක්ෂන් වෙනුවෙන් අතිශය සටන්කාමී පිටිහරඹ රටාවක නියැලුණු හර්ෂණ විමුක්ති ජයග්‍රහණය කරා රැගෙන යනවා දාබර ක්‍රීඩාලෝල හිතවතුනි. ආනව කුරුණෑගල දිස්ත්‍රික්කයේ එවකට පෙරලිකාරී නාමයක් බවට පත්වුණු ආමිල මනෝජ් ප්‍රධාන එගොඩගම ස්පිනික්ස් ක්‍රීඩකීන් සහ සොරත් ලයිට් ක්‍රීඩකීන් අතර සුවිශේෂී තරගයක් ආරම්භ වදී විස්තර විචාරක අසුනේහි වෙනසක් සිදු කරන්නටයි සූදානම් වන්නේ. මා ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා
වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඔහු මේ ශේෂ්ත්‍රයට පැමිණෙමින් කෙටි කාලයක් තුළ ඔහු මේ ශේෂ්ත්‍රයේ ඉහළ තලයකට පැමුණා. ඒ වගේම ඔහුටම ආවේනික වූ කටහඬකින් බොහෝ ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කරන තරගයේ තිබෙන තාක්ෂණික විග්‍රහය මනවින් සිදු කරමින් විස්තර විචාරය සිදු කරන මොහමඩ් මුස්තාක් ඔබට ආරාධනා කරනවා මේ තරගය තුලත් පන්දුවෙන් පන්දුව උණුසුම් තතු විදි කිරීම වෙනුවෙන්. ස්තුතියි මෙතෙක් කියලා සාර්ථක තරඟ තත්විති රැගෙන මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වර්තමානයේ තුළ විස්තර විචාරකින් අතර ඉහළ ප්‍රගතියක් අත් කර තිබෙන ජ්‍යෙෂ්ඨ සහෘද විස්තර විචාරකතුමාන් උචිත ජේ මහත්මයාව ස්තුතියි. උණුසුම් තීරු තරඟයක් දක්වලා අපිට තුළ ආරම්භ කරන්නට සූදානම් වන්නේ දිනේ 9 වන තරඟයේ ලෙසින් නගරගම ස්පිනික්ස් කොළා සමාජයේ සහ සරත් ලයිට්ස් අතරයි තරඟය දැන් ආරම්භ කර ගන්න සූදානම් වන්නේ KPL 2026 සිය සිව්වන අදියර එලෙස ආරම්භ කළේ උදැස්සන වරුවේ ආරම්භල UP විජේකෝන් ක්‍රාපිටියද උණුසුම් කරන අපූර්ව තරගමාලාව දිවා රාත්‍රී තරගමාලාවක අත්දැකීම තවත් හොරාවකින් ඔබට දැක බලා ගන්න හැකියාවක් ලැබෙයි. ඓතිහාසික ආරම්භල UP විජේකෝන් ක්‍රාපිටිය විදුලි ආලෝක ධාරාවන් තුලින් විදුලි ආලෝක පහන් දල්වාවේ තවත් හොරාවකින් අනතුරුව දැන් ආරම්භක පිතිකරු අනුගලයේ ක්‍රාපිට සමාදිත සුමිස්සි රාජපක්ෂ සමගින් non strike කාන්තේ සමාදේ නවක පිතිකරු අලෙසින් සරත් ලයන්ස් කොළා සමාජයේ ආරම්භක පන්දියාන මොබඩ් හම්දාන් කැදවා තිබෙන්නේ දකුණතින් මදවේ පන්දියන කඩක ඇසුව රයිඩ් ආමවදිකට අන්ත ප්‍රධාන සිර පාස් කරමින් ආතිශය තියෙන පන්දුවකින් ආරම්භ කර ගන්න පායින්න හැර යන පන්දුවක් අතිරේක ලකුණකින් ආරම්භ කර ගන්නේ සිය ලකුණු ලබා ගැනීම සරත් ලයන්ස් කොළා සමාජයේ මේ අපූර්ව දකුණත් මදවේග පන්දියාන වර්තමානයේ තුළ විටින් විට SSA සප්ලයර්ස් නියෝජනය කරන අතීතයේ නිකවඩ සර්වියස් වගේම කුරුණෑගල නීට් සච්චිතත් විටින් විට නියෝජනය කළ අපූර්ව දකුණත් මදවේග පන්දියාන කඩක යමවට හම්දාන් කෙටි පන්දුවා කේවර පිටියේ දවට ගන්න හැකියාවක් ලැබෙන්නේ සුමිත් රාජපක්ෂ මේ අත්දැකීම් බහුල දකුණත් පිටිකරුවා සෑලු පන්දුව තුළ ආයතමත් හස්සල අත්දැකීම් සහිත දකුණත් පිටිකරුව වර්තමානයේ මේ ගෘහස්ථ සෑලු පන්දු තරඟ සවාරිය තුලත් විටින් විට තරඟ සබඳකම් පවත්වන මේ අපූර්ව දකුණත් පිටිකරුවා යානුව දැන ඔබට විවෘත කර තිබෙන්නේ ආවර පිටේන දෙසින් පාත පන්දු left and right part of match without any Mohammad Rashid සුරකිව උඩ පාන්දුව තමන් සතු කෙර ගන්නා විට ප්‍රථම කඩුල ක්‍රාපිනිවත් කර ගන්නවා. ඒ අනුව ආරම්භක පිටිකරු අසමිස් රාජපක්ෂ ක්‍රාපිනිවත් කර ගන්නා විට ලකුණු සංඛ්‍යාව 1 ලකුණයි දැන් කඩුලක් මිද වැඩි සරත් ලයිට්ස් කොළා සමාජය. ඒ අනුව ඔබට දැන් මේ අපූර්ව තරග මාලාව සජීව